Apple සමාගම සමග කරටකර තරගයක් දෙන Samsung සමාගමෙන් නිකුත් වෙන්න තියෙන super thin ෆෝන් එක වෙන Samsung S25 Slim එකේ images මේ ළඟදී room එකක් විදිහට හැමෝගෙම අවධානය දිනාගත්තා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි iPhone 17 Air එකට තරගයක් දෙන්නම වගේ මේ ෆෝන් එක ඩිසයින් කරලා තියෙන නිසා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ අවුරුද්ද officially comeback කරන slim phones අතරට එන්න තියෙන Samsung ලගේ අලුත්ම S25 Slim ෆෝන් එක ගැන. S25 Plus ෆෝන් එකට හැම අතින්ම වගේ සමාන පෙනුමක් දෙන මේ ඩිවයිස් එක මිලාතින් ගත්තොත් S25 Plus සහ S25 Ultra අතරමැද මාකට් එකක රැඳෙයි කියලා තමයි දැනට කතාබහ වෙන්නේ. Galaxy S25 Slim device එක මාකට් එකට එන්නේ දැනට මාකට් එක අල්ලන්න ලෑස්තිලා ඉන්න මිලිමීටර් 5.5ක ඝනකමකින් එන්න තියෙන iPhone 17 Air එකට කම්පිටිෂන් එකක් විදිහට. 17 Air device එක ගැන තව වැඩි විස්තර දැනගන්න කැමති නම් මෙතන කාඩ් එකක් දාලා ඇති. කැමති අයට එතනින් ගිහින් බලන්න පුළුවන්. මිලිමීටර් 6.4ක ඝනකමකින්. ඒ කියන්නේ S25 Ultra එකට වඩා අඩු නමුත් S25 Plus එකට වඩා වැඩි ඝනකමක් මේ device එකෙන් බලා ගන්න පුළුවන් නේ. එතකොට S25 Slim device එක Plus device එකේම thin version එකක්ද? ඇත්තටම නැහැ. මේකේ cameras S25 Ultra setup එකට ඉතාම සමාන වීමත් එක්ක මේ device එක ඒකේ camera setup එක වෙනමම level එකකට අරන් ගිහින් තියෙනවා. iPhone 17 Air එකට වඩා මේ device එක විශේෂ වෙන්නේ අන්නේ වෙනසත් එක්ක. 200 megapixel wide camera එකක්, 50 megapixel telephoto lens එකක් සහ 50 megapixel ultra wide camera එකක් මේ device එකේ එයි කියලා තමයි දැනට rumors වලින් සඳහන් වෙන්නේ. OLED 120Hz refresh rate එකක්, 6.8 inch display එකක්, Android 15 අලුත් updates එක්ක එන One UI 7 OS එකක් එක්ක සහ Snapdragon 8 Elite chipset එක මේකෙදි විශේෂ වෙනවා. Samsung S25 series එක රිලීස් කරේ Galaxy AI Android Core OS එකත් එක්ක. ඒ නිසා අපි හිතනවා මේ S25 Slim device එකෙත් මේ OS එකම අපිට බලා ගන්න ගොඩක් දුරට ඉඩ තියෙයි කියලා. ඩිසයින් එක අතින් කොච්චර ලස්සන වුණත් මේ S25 Slim සහ iPhone 17 Air ෆෝන් වර්ග දෙකටම පොදුවේ තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බැටරි කැපැසිටි එක. ෆෝන් බොඩි එක තින් කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය Apple සහ Samsung සමාගම් දෙකටම ඇති වෙන්නේ. iPhone 17 Air device එක කැමරා එකකට සීමා වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය නිසාමයි. ඒ කියන්නේ ගොඩක් දුරට 3000-4000 mAh අතර කැපැසිටි එකකට සීමා වෙයි කියලා තමයි දැනට තියෙන rumors වලින් අපිට කියන්න පුළුවන් වෙන්නේ. කවුද දන්නේ මේ ඔක්කොම නැතුව OnePlus 13 බැටරි එක වගේ සිලිකන් කාබන් බැටරි එකක් එකතු කරලා Samsung සහ Apple සමාගම අපිව සර්ප්‍රයිස් කරයිද කියලා. තවත් විශේෂම දෙයක් තමයි මේ device එක ගන්න කොච්චර ආසාවෙන් හිටියත් මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ රටවල් 39කට පමණයි. ඒ රටවල් 39ක ලිස්ට් එක ඇතුලේ ඇමරිකා එක්සත් ජනපදයේ නැතිවීමත් හැමෝගම කතාබහට ලක් වුණා. කොහොම වුණත් ශ්‍රී ලංකාව ඇතුළුව ආසියාතික රටවල් බොහෝමයක් මේ ලිස්ට් එකේ සඳහන් වෙලා තිබුණා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ 2025 රිලීස් වෙන්න තියෙන මේ ස්ලිම් ෆෝන්ස් කීපය ගැන? ඔයාලා ගන්න කැමති වෙන්නේ iPhone 17 Air එකද නැත්නම් Samsung S25 Slim එකද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.